සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම සඳහා අනාගතයක් ගොඩනැගීම පිණිස භාවිතා කිරීමට මෙවැනි සංඝ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති සංඝ සමුළුවේ ආරම්භක දේශනය පවත්වමිනි. ගෞරවනීය මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මැදිහත් වීම මත ගෞරවනීය මහා සංඝරත්නයේ පමණක්ම සහභාගී කරවාගෙන මෙම සමුළුව පවත්වන්නට අපි තීරණය කළා. අද දවසේදී ඒ ආකාරයෙන්ම අපිට සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ලැබුණා. එය මහා සංඝරත්නයේ හැටියට අපි ලැබපු දැවැන්ත ජයග්‍රහණයක්, ශාසනයේ නාමයෙන් ලැබු ජයග්‍රහණයක් හැටියට අපි කියනවා. ඒ නිසා සුඛා සංගස්ස සාමග්ගී මහා සංඝරත්නයේ සමගිය සැපයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එය අපි මේ රටට සම්බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සැපයක් ගෙන දීම පිණිස අනාගතයක් ගොඩනැගීම පිණිස භාවිතා කිරීම සඳහා තමයි මේ ඓතිහාසික මහා සංඝ සමුළුව අපි කැඳවන්නට යෙදුනේ. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.